ඉසංක ඇයිද ඔයාට මොකක් කරේ අසනීපයක්ද? නැත්තේ මොකද? බලන්න ඔය ළමයාගේ මූණේ හැටි. ඔය ළමයාට අසනීපයක් තියෙනවා. කියන්න මොකද්ද? නෑ සර් මට ටිකක් මහන්සි. මේ ළමයා වෙලාවට ලේ මාරු කරගන්න ගිහිල්ලා නෑ. ඒකයි ඔය. ඔයා කියන්නේ ඉසංක ඔය විදිහට මුළු ජීවිත කාලේ පුරාවටම ලේ මාරු කරන්න ඕන කියලාද? ඔය ලෙඩේ හැටි ඔහොම තමයි. තැලසීමියා රෝගියෙක් මාසිකට වතාවක් ලේ මාරු කරන්න ඕන. එහෙම නොකළොත් තමයි ඔය හතිය කලන්තය වගේ දේවල් ඇති වෙන්නේ. එහෙම ලෙඩේ පැහැර හැරියොත් රෝගයටවත් උත්සන්න වෙන්න පුළුවන්. විශ්ව මොකද? මැඩම් ඔය තැලිසීමියා රෝගය හොඳ කරන්න විදියක් ඇත්තෙම නැද්ද? නැහැ විශ්ව. දැන් කොහොමද ඔය ලෙඩේ හැදෙන්නේ? තැලසීමියා වාහකෙන් දෙන්නෙක් එකතු වෙමින් හැදෙන දරුවා තැලසීමියා රෝගියෙක්. ඔයාලා දන්නවද? ලංකාවේ මේ වෙනකොට තැලසීමියා වාහකගේ ප්‍රතිශතය 3% විතර වෙනවා. තැලිසීමියා රෝගීන් 3%? නෑ. වාහකින් කියන තැලසීමියා රෝගීන් නෙමෙයි. තැලසීමියා වාහකින් දෙන්නෙක් එකතු වෙලා හම්බෙන දරුවා තමයි තැලසීමියා රෝගීක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ බොහොම අවදානම් තත්ත්වයක් නේ. ඔව්. ඒක තමයි. මේ ගැන නොදැනුවත් වෙලා ඉඳීම සේටි වැඩි භයානක තත්ත්වයක්. මට දැන් පන්තියක් තියෙනවා. මම ඉන්න. යා මැඩම් මාත් එක්ක. ඉතින් මැඩම් අපිට මේ අවදානම වළක්වා ගන්න වැඩපිළිවෙලක් නැද්ද? මං කියන්නේ මේ තැලිසීමියා වාහකයෝ අඳුන ගන්න කරනවා. මොකද නැත්තේ? පාසල් මට්ටමේ තියෙන විශ්ව මම කලින් වැඩ කරපු ඉස්කෝලේ ඒ වගේ වැඩසටහන් 30ක් කළා. තැලසීමියා වාහකෙන් අඳුරගන්න මම තමයි ඒක කෝඩිනේට් කරේ. ෂා. ඇත්තට? එතෙන්දී අපිට අඳුරගන්න පුළුවන් වුණා තැලසීමියා වාහක තත්ත්වයන් තියෙන දරුවන්ව. ඊට පස්සේ අපේ දරුවන්ගේ වැඩිහිටියෝ ගෙන්නලා අපි ඒගොල්ලන්ව දැනුවත් කළා. කවදා හරි මේ දරුවෝ තෝරගන්න සහකාරී හරි අනිවාර්යයෙන්ම තැලසීමියා පරීක්ෂණයට භාජනය වෙන්න ඕනේ කියලා. ඉතින් මැඩම්ට පුළුවන් අපේ ඉස්කෝලේත් ඒ වගේම වැඩසටහනක් ඕගනයිස් කරන්න. ඒක හොඳ අදහසක්.
ටානෙත් බඳින්න ඉන්න මාත්‍රේම ඔක බලා ගන්න එක වටිනවා. ඒක නම් ඇත්ත. දැන් කාලේ හඳාම් බලනට වැඩිය තැලසීමියා පරීක්ෂා කරගන්න එක හොඟක් වටිනවා. ඒකනේ ඉතින් හදාන්න බලන්න යන්න කලින් මෙතනට ඒක තමයි මම කිව්වේ. මිස් මේකේ රිපෝට් එක එන්නේ කවද්ද? අපිට සති දෙකකින් විතර ගන්න පුළුවන් සර්. එතකොට මේ පරීක්ෂණය කරන්නේ මෙතන නෙවෙයි. නැහැ සර්. අපි මේ සාම්පල් ඔක්කොම අපේ ලැබ් එකට යවනවා. ලැබ් එකේදී අපි කරනවා රතු රුධිරාණු පිළිබඳ විශේෂ රුධිර පරීක්ෂණයක්. එතෙන්දී පෙනෙන අසාමාන්‍යතා තියෙන රිපෝට් වල සාම්පල් අපි නැවත තැලසීමියා වාහක තත්ත්වය හොයන විශේෂ රුධිර පරීක්ෂණයට ලක් කරනවා. එතෙන්දී හඳුනා ගන්නා තැලසීමියා වාහක අයට අපි රෝස පාට කාඩ් එකක් නිකුත් කරනවා. අනිත් අයට අපි නිකුත් කරන්නේ කොළ පාට කාඩ් එකක්. ඔව් මිස් මට තේරෙනවා. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. හොඳයි මිස්. හොඳයි මම එහෙම කරන්න. මම එන්නම් මිස් හොඳයි. විෂු? ඇයි? කවුද කතා කරේ? තැලසීමියා මධ්‍යස්ථානයේ මාත් තැලසීමියා වාහකයෙක්ලු. ඒකද? බය වෙන්න දෙයක් නෙමෙයි විශ්ව. ඒක රෝගී තත්ත්වයක් නෙමෙයි. ඔයා තැලසීමියා මධ්‍යස්ථානයට යන්න. ඒගොල්ලෝ හැම දෙයක්ම විස්තර කළා දෙයි. මේ තිරේ දිස්වෙන්නේ ලෝකයේ තැලසීමියාව ව්‍යාප්ත වී තිබෙන ප්‍රදේශයි. අරුමයක් වෙන්නේ මේ ප්‍රදේශවලම තමයි ලෝකයේ මැලේරියාවක් පැතිරලා තියෙන්නේ. මොකද්ද මේ දෙකේ සම්බන්ධය? තැලසීමියාව කියන්නේ ජානමය රෝගයක්. පරම්පරාවෙන් පරම්පරාවට එන රෝගයක්. මැලේරියාව කියන්නේ ජානමය රෝගයක් නෙමෙයි. ඒක පරපෝෂිතයෙක්ගෙන් මදුරුවකින් පැතිරෙන රෝගයක්. මේක තමයි පරිණාමයේ අරුමය. චාල්ස් ඩාවින් තැලසීමියාව ගැන දැනන් හිටියේ නෑ. නමුත් චාල්ස් ඩාවින් කියපු survival of the fittest යමෙකුට නිතරම පහර ලැබෙනවා නම් පහර ගහනවා නම් එයින් ගැලවෙන්න යම් ජීවියෙක් සටන් කරනවා. ඒ සටනෙන් ප්‍රබලයා ජය ගන්නවා. ඒ ප්‍රබලයාගෙන් ඉදිරි පරම්පරාව පැවතෙනවා. ඒ කතාවම තමයි මේ ලෝක සිතියමේ අපිට පේන්නේ. මැලේරියාව මානව ශිෂ්ටාචාරයේ තරම්ම පරණයි. අවුරුදු දසදහස් ගාණක් තිස්සේ මානව ශිෂ්ටාචාරය විනාශ කරන්න උත්සාහ කරන රෝගයක්. මැලේරියාවට බෙහෙත් වෛද්‍යවරු හොයාගෙන තාම අවුරුදු 60යි. නමුත් ජීවීන් මෙයට සටන් කරන්න වෛද්‍යවරු බෙහෙත් හොයාගන්නකම් හිටියේ නෑ. පරිණාමයෙන් දක්ෂයන්, ධෛර්යවන්තයන්, ප්‍රබලයන් සොයාගත්තා. ඒ එක ප්‍රබලයෙක් තමයි තැලසීමියා වාහකයා. තැලසීමියා වාහකයෙකුට මේ ඊටාම දරුණු මොලේ මැලේරියාව හැදෙන්න තියෙන ඉඩ ඊටාම අඩුයි. මැලේරියාවට බෙහෙත් හොයාගන්න කලින් අවුරුදු දසදහස් ගාණක් තිස්සේ මේ ප්‍රදේශවල මොලේ මැලේරියාවෙන් ගැලවුණේ යමෙකුට සුළු තැලසීමියාව එහෙම නැත්නම් තැලසීමියා වාහකයෙක් වෙලා හිටියනම් පමණයි. ඉතින් මේ සමකය ආශ්‍රිත රටවල ඝර්ම කලාපීය රටවල තමයි ලෝකේ වැඩියෙන්ම මොලේ මැලේරියාව තියෙන්නේ. එවැනි පළාත්වල සුළු තැලසීමියාව තියෙන අය මැලේරියා වසංගත වලින් ගැලවුණා. ඔවුන්ගෙන් පැවතෙන්නන්ගේ ගහණය එන්න වැඩි වුණා. ඉතින් මේ සුළු තැලසීමියාව ඇත්තටම රෝගයක් හැටියට අපි ගණන් ගන්නෑ. ඒ ඇත්තටම මිනිස්සු බේරාගන්න පරිණාමයෙන් දුන්න දායාදයක්. ඔවුන් ඇත්තටම පරිණාමයේ තෝරාගත්ත පිරිසක්. නමුත් මෙහි කුරිරු සරදමක් තියෙනවා. තැලසීමියා වාහකයෝ දෙදෙනෙක් එකතු වුණොත් අර
අපිට දුන්න දායාදය අපිට සරදමක් වෙනවා. වාහකයන් දෙදෙනෙක් එකතු වුණොත් එම දරුවන්ට හැදෙනවා මහ තැලසීමියා කියලා ඊටාම දරුණු රෝගයක්. ලංකාවේ තැලසීමියා වාහකයන් ලක්ෂ 8ක් පමණ සිටිනවා කියලා අපි ගණන් බලාගෙන තිබෙනවා. නමුත් මෙහි තියෙන ප්‍රශ්නේ තමයි අද වෙනකන් වාහකයන් අපි අඳුරාගෙන තියෙන්නේ 50000කට අඩු ප්‍රමාණයක්. ඉතුරු 7 ලක්ෂය ඔබ අතර සිනාසෙමින් සිටිනවා. මාමේ මේ ළමයන් වැඩ වගේ. ඔව් මේ හරක් ගිහිල්ලා නීරවල ටික ඔක්කොම විනාශ කරලා දාලා. මොකද අපේ ගෙවල් පැත්තේ යනවද? ඔව් මාමේ. නිර්මලී ගෙදර ඉන්නවද? ඔව් ඒ හිටියේ. දුවේ අන්න අර ළමයා එනවා. අපේ මොකද දන්නේ කාලෙකට පස්සේ ඉස්කෝලේ මහත්තයට මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ. කොහොමද පුතේ? නැන්දේ. පන්සල් යන්නේ කියලා. ඇයි? ඔයා හෙට මාත් එක්ක ගමනක් යන්න එන්න ඕන. කොහෙද? මම පස්සේ කියන්නම්. අම්මා එන්න දෙයිද? මම නැන්දට කියන්න. කියන්නකො කොහෙද කියලා. මේක කරන්න ඕනද? ඔව්. ඇයි? බයද? රිදෙන්නේ නැහැ. ලේ ගන්නවට නෙමෙයි බය. එහෙනම් බැරි වෙලාවත් මටත් තිබුණා. නාඩ ඉඳින් මගේ කෙල්ලේ. ඕකට ගුරුපත්ති මහ මුණාට පස්සේ උඹව මදි වුණා. ඒකයි ඔය. බෙරියන් නොදී ඉඳපල්ලා බං. ඒ කාටකට ওই දරුවා කියන කතාවෙත් ඇත්තක් තියෙනවනේ.
ඔය කිව්වේ මොකද ඇත්ත? ඕකට තිබුණ මීට කලින් ඔය චැක් කරන එකක් චැක් කරන්න. ගුරුකම හම්බුනාට පස්සේ උන් උඩ ගියා. ඒකයි ඔය. මගේ කෙල්ල මට වැඩි නෑ. මිනිහෙකුට දෙන්න බැරි නම් ගෙදර හිටපු දෙයි. එච්චරයි. විෂය අනේක මේ ස්කෝල්ට විතරක් නෙමෙයි මුළු ගමටම ලොකු පාඩුවක්. මට තේරෙනවා මැඩම්. ඒත් මේක මගේ අනාගතය ගැන තීරණයක් නේ. විශ්වගේ තීරණේ එක නම් මොනවා කරන්නද නේද? හොඳයි. ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ටිකක් ඉක්මන් කරා නම් හරි. බස් එකට වෙලාවත් හරියාගෙන එන්නේ. පුතේ අන්න අර ළමයා ඇවිත් ඉන්නෝ. වැලහින්නක් වගේ අඬනවා. මම ඔයාලට අඬන්න එපා කියන්නේ නෑ නිර්මලී. මොකද ඔයාලට අදාන්නන්න උනේ නැත්තම් අපි දෙන්නට මුළු ජීවිත කාලෙම අඬන්න සිද්ධ වෙන බව මම දන්න නිසා. අපේ මහත්තයා පුතාලගේ කාර් එක නේද? ඔව් නේන්නම්. අප්පච්චිලා පන්සල් යන්නද? ඔව් පුතා. අද පන්සලේ පින්කමක් නේ. ඉතින් පන්සල පැත්තේ ගිහිල්ලා එන්න කියලා අම්මත් එක්ක. අම්මලා පොඩ්ඩක් ඉන්න. අපිත් මෙහෙම ඇඳුම් මාරු කරන් එන්න. ඒතර කට්ටියට මේකට යන්න පුළුවන්. විශ්වයියා නිර්මලී ආමේ නැන්දත් ඉන්නේ. අනේ අම්මේ ගමෙන් ගියාට පස්සේ අද තමයි පුතා වැහැට දැක්කේ. අනේ නැන්දේ මාමගේ මරණයටවත් අපිට එන්න බැරි වුණා. අපි එතකොට ලංකාවේ හිටියේ. ආමා මට කිව්වා ඔහොම තමයි රාජකාරි වැඩි වුණාම. ඔයා නේද නිර්මලී කියන්නේ? විශ්ව මට ඔයාගෙන කියලා තියෙනවා. මේ ඉන්නේ අම්මා වගේම ලස්සන දුවෙක්. කො අපච්චි ආවේ නැද්ද? එයා රාජකාරී වැඩකට කොළඹ ගිහි. ඉතින් අද එන්න උනේ නෑ. මහත්තයා කොහෙද වැඩ කරන්නේ? මෙහි ඉස්කෝලෙමයි. අයියා ගියාට පස්සේ එයා ආවේ. එයාත් ගොඩාක් හොඳ කෙනෙක්. නිර්මලී සතුටින් නේද ඉන්නේ? ඔව්. ගොඩක්. මම